ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් මහා මැතිවරණයේ ඡන්ද විමසීම සිදු අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුල සමස්තයක් ලෙස දිවයින පුරා සාමකාමී වාතාවරණයක් පැවති බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. රඹුක්කන දොබේමඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේදී අපේක්ෂකයෙකුගේ අංක සහ සලකුණු සහිත කාඩ්පත් බෙදමින් සිටි අදාළ අපේක්ෂකයාගේ සොහොරන් දෙදෙනෙකු අද පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් පැමිණි මෝටර රථය සහ කුඩා කාඩ්පත් විශාල ප්‍රමාණයක්ද සීබාරයට ගත් බවයි. පසුව ඔවුන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා. මේ අතර මෙවර මහමැතිවරණයේ තරග වදින අපේක්ෂකයින් තිදෙනෙකුට අයත් මැතිවරණ අත්පත්‍රිකා තොගයක් වෑන් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මුන්දලමේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලිසිය පැවසුවේ ඔවුන් සතු තිබී මැතිවරණ අත්පත්‍රිකා 116ක් හමු වූ බවයි. මේ අතර අද්දිනේ පැවති මහමැතිවරණයේ නිරීක්ෂණය සඳහා දේශීය හා විදේශීය නිරීක්ෂකින් 30000කට අධික පිරිසක් එක්ව සිටිනවා. ඒ අතරින් යුරෝපා සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ සංගමය, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය ඇතුළු ආයතන වලින් මැතිවරණ නිරීක්ෂණයට එක්ව සිටින විදේශිකයින් සංඛ්‍යාව 130කට අධිකයි. මේ අතර මහමැතිවරණයේදී ඡන්ද විමසීමේ කටයුතු පැවති අද දිනය තුළ සමස්තයක් ලෙස දිවයින පුරා සාමකාමී වාතාවරණයක් පැවති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. අද දිනේ ඒ වගේම පූර්ව මැතිවරණ කාලය පිළිබඳව සහ නිහඬ කාල සීමාවක් සැලකිල්ලට ගත්තොත් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවම මට්ටමකින් පාවිච්චි වුණු ඒ වගේම මැතිවරණ නීති උපරිම ආකාරයට ආරක්ෂා කරන්නට පොලිසිය සහ අදාළ බලධාරීන් ක්‍රියා කරපු ඒ වගේම ඡන්දදායකයට අල්ලස් ලබා දීම පිළිබඳව අඩු ප්‍රමාණයක් වාර්තා වෙච්ච මැතිවරණයක් හැටියට මෙවර මැතිවරණය මෑත ඉතිහාසයේ ප්‍රශස්ත මැතිවරණයක් හැටියට අපිට වර්ගීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අද දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි වාර්තා වූ ප්‍රදේශ පිළිබඳව මෙලෙස දක්වා තිබුණා. යම් යම් අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙසට බලපෑම් කිරීම, මැතිවරණ නිරීක්ෂකයින්ට බාධා කිරීම, නීති විරෝධී ලෙස අපේක්ෂකයින්ගේ නම් සහ සලකුණු සහිත තුන්ඩු විසිරවා හැර තිබීම ඇතුළු සිද්ධීන් ඊට ඇතුළත්. 1977න් පසුව පැවති මැතිවරණයකදී දක්නට ලැබුණු සාමකාමීත්වය හා ඉතාමත්ම නිදහසේ ඡන්දය භාවිතා කිරීම සඳහා ඊට අදාළ කාර්යයන් මෙහෙයවාලු මැතිවරණයක් ලෙස අපිට මෙවර මැතිවරණය දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. අද දිනේ පැවති මැතිවරණය තුලදී අපට 294ක් වන පැමිණිලි සංඛ්‍යාවක් ලැබුණා. 197ක්ම සුළු පැමිණිලි සාමාන්‍ය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වශයෙන් තමයි අපි දකින්නේ. ඉන් 97ක් ප්‍රධාන සිද්ධීන් වශයෙන් අපි දකිනවා. එක පහර දීමක් පමණක් වාර්තා වුණා නාවලපිටියේ. ඊටත් අමතරව මැතිවරණ නිරීක්ෂකයන් යම් යම් දේශපාලන පක්ෂවල තර්ජනය කිරීම හා හිරිහැර කිරීම වලට ලක් වෙන්නට සිදු වුණා. නමුත් මේ කිසිදු සිද්ධියක් මැතිවරණයේ සාමකාමීත්වයට හෝ නැත්නම් නිදහස් බවට බලපෑමක් ඇති වුණේ නැහැ. මේ අතර අද දිනේ සිද්ධි කිහිපයක් වාර්තා වුවද දිවයින පුරා සමස්තයක් ලෙස ඡන්ද විමසීම සාමකාමීව පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. ඡන්ද විමසීමේ කටයුතු ඉතාමත් සාමකාමී ලෙස අවසන් වුණා. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ බරපතල සිද්ධියක් වාර්තා වුණේ නැහැ. පොලිසිය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදු කරන ලද වැටලීම් 22කදී නීති විරෝධී ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු වල යෙදුණු සැකකරුවන් 35ක් වාහන 9ක්ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා. මැතිවරණය අදින් අවසන් වුණාට මැතිවරණ නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීම කටයුතු කරනවා. ඒ වගේම අනවල එක් රැස් වී සිටින පුද්ගලයින්ව එම ස්ථානවලින් විසිරවා හැරීමට කටයුතු කරනවා. ඒ වගේම නීති විරෝධී ලෙස පෙළපාලි යන පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. අද පැවති මහා මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය ලබා දීමේදී මධ්‍යම රාත්‍රියේ පසු වනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඡන්ද විමසීමෙන් අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ඡන්ද පත්‍රිකාව දිගින් වැඩිවීම ඊට ප්‍රධාන හේතුවක් බවයි. මේ බොහෝ කලකින් තමයි ඡන්ද විමසීමට ආසන්න පැය 48ක් ඇතුළත ඡන්ද විමසීම බැඳි මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද විමසීම පසු කිසිම ආකාරයක පහර දීමක්වත් අනුම් පදකීමක්වත් නොවේවි කියලා. අපි එසේ වීමට ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා සියලු දෙනාගේම සහායය ජයග්‍රහණය ඇති අයිතියම පාගිතයන්ට ඔවුන්ගේ ඡන්ද විවාදය සඳහා අයිතියක් ඇති බව කරුණාකර මතක තබා ගන්න. මේ වතාවේ අපට මැරවරයන් නො ඡන්ද විමසීම් වලදී ප්‍රචණ්ඩ ක්‍රියාවලිය යෙදෙන අයගෙන් බාධාවක් වුණේ නැහැ. අපට
පසුගිය ඡන්ද විමසීමේ බෙහෙවින් සහාය වූ අයගෙන් තමයි අපට වැඩි හරියක් මේ වතාවේ බාධා පැමිණෙන්නේ. එය කනගාටුවට කරුණ නම් අන්තර්ජාලය භාවිතා කරන අල්පතරයක් වූ පිරිසක් විසින් කරනු ලැබූ ව්‍යාජ දැන්වීම් සහ ප්‍රචාරක කටයුතු අද දින අපේ කෙටි පණිවිඩ සේවාවෙන් ටෙල් කමිෂන පැමිණිලි ඒකකයේ හරහා ලැබීම කනගාටුවට කරුණක්. ඡන්දය ප්‍රකාශ කිරීමද තිබුණු උනන්දුව සාපේක්ෂව මාවුනි මැතිවරණයට වඩා අඩුයි කියලා අපට වාර්තා ලැබිලා තියෙනවා. ප්‍රාදේශීය වාර්තා කරුවන් හරහා මේක නමුත් මම මොකක්ද කියන්නේ? ජනමාධ්‍ය වේදින් වෙත ලැබෙන වාර්තා සත්‍ය බවට මටත් හැඟී යනවා. මොකද මමත් පාරේ යනකොට ගිය පාර තරම් ඡන්දදායකව දැකපු නැති නිසා. සමහර වෙලාවට වැස්සත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. කොමසාරිස්තුමනි වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන විදිහට පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේ කීයකට නිකුත් කරන්නට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. 12ට පෙර නිකුත් කරන්න ලැබුණොත් ඒක බෝනස් එකක්. මට මේ ඡන්ද පත්‍රිකාවේ දිග නිසා අපිට කොහෙත්ම කියන්න බෑ 12ට කලින් තපල් ඡන්ද ප්‍රතිඵලයක් අද නිකුත් කරන්න පුළුවන් වේවි කියලා. අද දිනේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ඔබ ඊළඟට බලාපොරොත්තු වෙන සිටින්නේ මැතිවරණ ප්‍රතිඵල දෙසයි. හිරු ටීවී අප ඒ වෙනුවෙන් සූදානම්ව සිටිනවා මැතිවරණ ප්‍රතිඵල ලදසින් ඔබ වෙත ගෙනීමට. හිරු මැතිවරණ ප්‍රතිඵල විකාශයේ සූදානම දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා සුදේව සහ රංගන සමගින්. ස්තුතියි රෝෂිනී. සුබ සන්ධ්‍යාවක් රංගන. සුබ සන්ධ්‍යාවක් සුදේව. සුබ සන්ධ්‍යාවක් හිතවතුනි. සභිකයන් 225 දෙනෙකු 8 වන පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කර ගැනීමට දේශපාලන පක්ෂ 35ක ඒ වගේම ස්වාධීන කණ්ඩායම් 201ක අපේක්ෂකයින් 6151 දෙනෙක් අද තරඟ වැදුණා. ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 1,50,44,490 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණා. ඡන්ද මධ්‍යස්ථාන 12314කදී මේ ඡන්දදායකයින් තමන්ගේ ඡන්දය භාවිත කරලා අද ඒ භාවිත කළ ඡන්දය මේ මොහොත වන විට රට පුරා මධ්‍යස්ථාන 1434කදී ගණනය කිරීම සිද්ධ වෙනවා. එලෙස ගණනය කරන ප්‍රතිඵලය ලද සැනින් එසැනින් පෙරසේම ඔබට ප්‍රථමයෙන් ගෙනෙන්නට අප සූදානමින් සිටිනවා. රංගන විශේෂයෙන්ම අපට අත්දැකීම තිබෙනවා පසුගිය ජනාධිපතිවරණය, පසුගිය පළාත් සභා මැතිවරණය මේ සියල්ලන්ගේම අප ප්‍රතිඵල ප්‍රථමයෙන් ඔබට ගෙනීමේ ප්‍රමුඛයා බවට පත් වුණා. විශ්වාසය මෙවරත් ඒ ආකාරයෙන්ම මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශ මැදිරියේ සිට ඔබට ලබා දෙන්නට අප කටයුතු කරනවා. හොසුදේව මම හිතන්නේ ප්‍රථමයෙන් නිවැරදිව අදාළ ප්‍රතිඵල ඔබට ගෙනෙන්නට අප සූදානමින් සැදී පැහැදී සිටින්නේ මේ මොහොතේදී. ඒ වගේම මතක් කිරීමක් කරන්නට ඕනේ ඔබට පෙර මැතිවරණ හා සසඳමින් මෙවරත් අපි 2015 මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ 2010 මහ මැතිවරණය 2010 මහ මැතිවරණයේදී දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙවර ආරක්ෂා කරන්නට හැකියාව ලැබී තිබෙනවාද? ඒ සසඳන්නට අප උත්සාහයක් දරනවා. ඊට අමතරව ගියවර අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණය ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනෙක් වටා ගොනු වුණා දේශපාලන පක්ෂ ගණනාවක්. එම දේශපාලන පක්ෂ වෙන්වෙන්ම මැතිවරණයට ඉදිරිපත් වීමක් මෙවර දක්නට ලැබුණා. එතකොට ඒ ලබාගත් ඡන්ද ගොඩ ඒ පක්ෂවලට වෙන්ව තිබෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ සසඳා ඔබට නිවැරදිව කියන්නටත් අප සූදානමින් රැඳී සිටින්න. සුදේව රංගන විශේෂව සඳහන් කරන්න ඕනේ මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා මධ්‍යම රාත්‍රිය පමණ වෙයි ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්නට කියලා. ඉතින් ඔබට කනගාටු වන්නට අවශ්‍ය නැහැ. ඔබ හිරු සමග රැඳී සිටියොත් ඒ සඳහා ඔබට නිදි වර්ජිත රැයක් ගත කරන්නට බොහොම සුදුසු පෙළගැස්මක් අප සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම ජනප්‍රියතම චිත්‍රපට රැසක් එක දිගට එක පෙළට මේ මැතිවරණ විශේෂ ප්‍රතිඵල විකාශය තුළ ඔබට දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විකාශය වන චිත්‍රපට ගණනාවක් අප මේ ප්‍රතිඵල විකාශයේ තුල ඔබ රසවත් කරන්නට සූදානම් කර තිබෙනවා. ඒ නිසා හිතතුනි සෑමදාමත් ඔබ අප කෙරේ විශ්වාසය තිබුවා. අප ප්‍රතිඵල ප්‍රථමයෙන් නිවැරදිව සංසන්දනාත්මකව ඔබට රැගෙන ආවා. මෙවරත් එසේම ඉටු කරන්නට අප සූදානම්. අප සමගන්නවා ප්‍රතිඵල විශේෂ විකාශය මැදිරියේ සිට අප නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. ස්තුති සුදේව, ස්තුති රංගන ඔබ දෙදෙනාට. දැන් කෙටි විරාමයක්.